කොච්චර කාලෙක ඒක හදනවා? අවුරුදු දෙක. අවුරුදු දෙකට වැඩිපුරම වදයක් දුන්නේ මන් නේද? TikTok එකේ 1 million like වලට ෆොටෝ ෂූට් එකක් කරන්න කේක් එකක් හදන්න බෑ. ඒක ගන්න ආවේ ඔර්ලෝසු කනුව මැදිරිගිරියේ ඔර්ලෝසු කනුව ගාවින් DSM-පුර පැත්තට යද්දි බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තේ පොඩි කඩපේලියක් තියෙන වම් පැත්තේ. අන්න ඒ කඩපේලිය තියෙන ඔළුවෙන් දාපු කේක් කඩේ. අන්න ඕකට තමයි දුන්නේ. යංකෝ කියලා කේක් එක ගන්න. උසෑද්ද? ඇද්ද? කොච්චර කාලෙක ඒක හදනවා? අවුරුදු දෙක. අවුරුදු දෙකට වැඩිපුරම වදයක් දුන්නේ මන් නේද? නෑ ඔය තියෙන පිළිවෙලට. ඔය මද? එහෙම කරමුද? මෙතන කපන්න කපලා shopping එකකට දාන්න. කිලෝමීටර් 30ක් යන්න ඕනේ. වදයක් දුන්නේ ඔයයි. වැඩිපුරම වදයක් දුන්නේ මන්නේ. වදයක් දුන්නේ අගේ කරාද? මේක දුන්නා හදිස්සි කරේ නෑ. ඔව් ඒක. ඔය ගන්න විදිහට මට කියන්න. ඒකේ චුට්ටක් කලින් ගෑවුන අහුලක් නෑනේ. අයි ඒක තමක් නෑ. මේ ඉරෝ. හෙලෝ. ඉතින් තියෙනවා මේ මට WhatsApp එකට මැසේජ් එකක් දානවා. ඒක දෙන්න පුළුවන් 3 දෙන්න. දෙන්න පුළුවන් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්නකෝ. මම යනකම් සෙබින කරගන්නේ. මේක උඩින් දාගන්න දෙන්න. කොයි කොලනද ලොකේෂන් එක? ඔව්. මේ ෆොටෝස් සෑහෙන්න ගහලා තියෙන නිසා. වැඩේ නම් ගන්න ඕන දාලා. thank you. අය ඔන්න දෙන්න. හරි. රස කොහොමද කියන්නේ? රස වල්ලා තමයි වීඩියෝ එක දාන්නේ. වද්දන්න එපා. සති දෙක විතර මහන්සිය. ඕකේ. අතේම තියාගන්න මේ එහෙම යයි. let's go. අත්ත වදයක් මචං මන් දුන්නේ කේක් එක. එහෙම හදන්න මෙහෙම හදන්න අරක වෙනස් කරන්න මේක වෙනස් කරන්න කිය. ඕලක් නැහැ ඉතින් කියන විදිහට හදලා දුන්නා. හදිස්සි කරෙත් නැහැ. වැඩේ කරලා දුන්නා. ඕලක් නැහැ පිළිවෙලට දෙනවා. රස කොහොමද කියලා ඉවරලා මම කීයක් දෙනවා 10න් කියලා. contact number එකක් දාන්න. ඩිලිවරි එකට ගියා කියලා. ඒක ඩිලිවරි කරනවා ඉතින්. අනිවාර්යෙන් ඩිලිවරි කරනවා ඉතින් ඒක චුට්ටක් බලලා බලන්න. මම ෆොටෝ එක දාන්නම්කෝ. මම ෆොටෝ එක හැදුවේ ඒ අයවල. මට ඕන විදියට මම කියලා ඉවර වෙලා ජෙමිනි එකට දාලා ෆොටෝ එක හදාගත්තා. ඕක හදන්න ඕනේ නොවැම්බර් අවසානයේ. අර TikTok එකේ 1 million complete වෙන්නේ නොවැම්බර් අවසානයේ. නොවැම්බර් අවසානයේ ඉඳලා මේ තාක් වෙනකල් හරි තනක් හම්බුන්නේ. ඒක තැනකටම කිව්වා ඒ කට්ටිය බලලා කියන්නම් කිව්වා අරකයි මේකයි ඔය විදිහටම හදන්න වෙන්නේ නැහැ කිව්වා ඉතින්. ඉතින් කල් ගියා. ඉතින් යන්න ඕනේ පොළොන්නරුවට. වැඩේ හොඳට අවුලක් නැහැ ඉතින්. එහෙමයි. දැන් මැදිරිගේ පොළොන්නරුවට පාරනේ. මං කියන්නේ මෙයා තමයි හොඳම එක්කෙනා කියලා. මොකද මං නොදන්න කට්ටියක් ඇරිනේ. බට් මේ මැදිරිගිරිය අහලා පහලා ගොඩක් කට්ටිය තමයි කතා කරා. කතා කරපු කට්ටියකින් ඉතින් මට හම්බෙච්ච පෙච්චාරත් එක්ක මං හිතනවා මෙයාගේ වැඩේ පොලිටි එකට තියෙනවා කියලා. එළියේ පරිසරයක් දෙන්න යනවා ඉන්ඩිස් එක. මේක මේ අර A50කට වඩා එළිය වැඩි තමයි ඇම්පියර් ගානක් සැටිෆිකේට් එක ගන්නවා. මේ මේක ගානක් වැඩි 8ක් ගානක් වෙනවා. ඒ වගේ බයික් එකේ තියෙන බැටරි එක ඇම්පියර් ගාන අඩු බැටරි එකක් නම් මේ වගේ දාන්න එපා. A50ක තේරෙන්නේ. ඇම්පියර් ගාන වැඩි බැටරි එකක් නම් තියෙන්නේ. ඉතින් දැන් මට ප්‍රශ්නයක් නෑ. අමෝත් මම මෙතන හන්දියේ ඉන්නේ. හරි රෙන්න කියලා හන්දියේ ඉන්නවා. මේ ලොකේෂන් එකට ආවා. කේක් එක මක්කා වෙලාද දන්නේ නැහැ. ලොකු වෙනයක් කියලානේ. ෂේප් චෙක්. කැතම සීන් එක උනේ. පොලිසියෙන් ඇවිල්ලා ඉවරලා යන්න කියලා කිව්වා. එතන දාගමුනේ. එතන ෆොටෝ දෙකක් කරලා කියන්න. නමගේමත් දීලා ෆොටෝස් ටිකක් ගත්තා. මේ ඇත්තේ වටේ පිටේ කට්ටිය කේස් පාර හොඳ වුණාට වැඩි වෙලා වාහනයක ඇවිල්ලා සෙල්ලම් දාන්න බෑ පාර හරහා කියලා. ඒකලක් නෑ හොඳ වාහනේ වුණා. යන්න කියලා කිව්වට මොකද කේස් එකක් දැම්මේ නෑනේ. අර ඉතින් කට්ටිය එහෙම මෙහෙන් ඉතින් කෝල් කර කර අනම්මනම් කියන හින්දා ඉතින් ඒ කට්ටියට කරන්න දෙයක් නැතිකමට යන්න කියලා කිව්වා. මෙතන කණුවගාව හේතුලා ෆොටෝ එකක් ගන්නද ඕනේ. ආයෙ මෙතන බයික් එක අතර කරලා ෆොටෝ ගැහුවොත් ඒක උතර කර කරා කරලා කණ්ඩයක් ගන්න අනිවාර්යයෙන්. ඒ හින්දා ඇති. ඒ වීඩියෝ ගාලා ගන්න නෑ නේද? ඒ රෙත්. තප්පර 30ක් විතර තිබ්බේ නේ. ඒක හද පට්ට ලස්සන. ෆොටෝ ගැහුවේ තැන් 3ක. ගියපු ලෝකේ 3ක නේ 4ක. ගියපු ලොකේෂන් එකෙන් ඉස්සල්ලාම යන්නකෝ ඊට වෙන තැනකට ගියා. එතනින් ආයෙ ගියා. එනකම් මග නතර කළා වීඩියෝ එක ගත්තා. දැන් මෙතන නතර කරලා ඉවරලා ආයෙ ෆොටෝ එකක් ගැහුවා.
මේකයි කේස් එක. ෆෝන් එකෙන් වීඩියෝ කැලක් කරා මම සයිඩ් එකෙන් ඇඩ් කරනවා. One eternity later. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ ෆොටෝ ෂූට් එක කරපු දවසට පහුවද. ඒකට කේක් එක කෑවා. අවුලක් නැහැ. රසයි. අකුණු දෙනවා මචං මම 10න් 8.5. ඒකට හේතුව කියන්න. මෙහෙමයි. දැන් මම කේක් එක හැදුවේ මචං පොන්ඩට් වල ඉන්නේ. හරි ඒ කියන්නේ මට ප්‍රධානම මොනේ ෆොටෝ මං විශේෂයෙන්ම කිව්වා මට රස නැති වුණක් කවන්නේ මට පෙනුම තමයි ඕනේ මම ෆොටෝ ෂූට් එක වෙනුවෙන්මයි හදන්නේ කියලා. හරි ඒ නිසා ඒක හැදුවේ ෆොටෝ ෂූට් එක වෙනුවෙන්. එතකොට වටේ හදලා තියෙන අයිසිං වලින් නෙමෙයි පොන්ඩට් වලින්. ඒතකොට පොන්ඩට් වලින් හදුවට පස්සේ රස කොහොමත් අඩු වෙනවනේ. ඒක කේක් එකේ අවුලක්වත් හදපු කෙනාගේ අවුලක්වත් නෙමෙයි. මම මට ඕන නිසා මම එහෙම හදාගත්තේ. ඒතකොට මේ කේක් එක මචං කෙලින්ම අයිසිං වලින් හදුවා නම් කෙලින්ම ලකුණු 9ක් 9.5 කියලා දෙන්න පුළුවන්. රසයි. අයිසිං වලින් හදුවා රසයි නේද? ඒකට පොන්ඩට් වලින් හදපු නිසා මම 8.5 දෙනවා. ඒක කේක් එකේ අවුලක් නෙමෙයි. මම මට ඕනේ නිසා මම එහෙම හදවා ගත්තේ. ඉතින් කොන්ටැක්ට් නම්බර් දාලා දෙනවා පල්ලෙහෙන් අවශ්‍ය කට්ටිය කතා කරලා ගන්න. මැදිරිගිරියේ ෂොප් එක තියෙන්නේ. යා ඩිලිවරි කරනවා කියලා කිව්වා. එයා අහලා බලලා ඉවරලා යාගේ විස්තරට ගිහිල්ලාගෙන ඩිලිවරි කරනවාද කොහොමද කරන්නේ මම ගින්ද මන්ද ඔයාලා කතා බහ කරගන්න. එළගිරි එනවා. ඡාය වේවා.